කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඔයාලත් එක්ක එකතුනේ අලුත් දෙයකට. සාරියක් පේන්ට් කරනවා. ඉතින් මේක මම අලුතින් තමයි පටන් ගත්තේ. කොහොමද මම පේන්ටින් වල කරන හින්දා මට හිතුණා සාරිත් පේන්ට් කරා නම් හොඳයි නේ කියලා. ඒ අදහස මේ මෑතකදී තමයි ඔළුවට ආවේ. හැබැයි ඉතින් ක්‍රියාත්මක කරා මට දෙයක් හිතුණොත් ඉතින් මම ඒක කරනවා හරියන්න ඕ වරදින්න ඕ කරලා බලනවා මේක මොකද වෙන්නේ කියලා. ඉතින් අවුලක් නැහැ ඉතින් කරගෙන යනවා දැනට බලමු මම ඔයාලට තව ඉස්සරහට ලස්සන වීඩියෝස් අරන් එන්නම් සාරි වලින් සාරි පේන්ට් කරන විදිය. ඒ මම ටෝච් එකක් ළඟ තියන් මේ සාරියේ අවසාන අදිරේ තමයි යන්නේ අවුට්ලයින් එක අඳිනවා. මේක ලස්සන චූටි මල් වැටිච්ච ලස්සන සාරියක්. මම මේ සාරියම ඔයාලට මම පෙන්නන්නම්. මට රෑහින්ද මේ පේන්නේ නැහැ ටෝච් එක ළඟට අරගෙන අවුට්ලයින් එක අඳින්නේ මෙච්චර හයියෙන් නම් අඳින්න බෑ මම මේ ස්පීඩ් දාලා තියෙන්නේ පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ අඳිනකොට ඔයාලා මතක් වුණා ඒක හින්දා ටක් ගාලා තියෙන මගේ ෆෝන් එක මෙමරි පිරීලා තියෙන්නේ ඒවා ඔක්කොම ඩිලීට් කරලා මම මේ වීඩියෝ එක ගත්තා අවශ්‍ය නැති ඒවා ඩිලීට් කරලා මම දැනට සාරි 5ක් කරලා තියෙනවා මට ඉවෙන් 3ක් විතර මට වීඩියෝ කරගන්න බැරුව ගියා ආයි මම සාරිය පේන්ට් කරද්දි ලස්සනට මම ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා මේක බලලා ලස්සනයිද කියලා මට කියන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයි දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්න. අනිවාර්යෙන් එනවා. මේ අවුරුද්දේ නම් වීඩියෝ දානවා කියලා හිතාගත්තා. බලමු කරන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න.